බඩේරිඟු ආනයනය සීමාවීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇනහිට ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩේරිඟු මෙට්‍රික් ටොන් 18,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් එහෙත් ආනයන පාලක ජෙනරාල්වරයා ඊට සංශෝධන ඉදිරිපත් කර ඇති බවයි ත්‍රිපෝෂ සමාගම සඳහන් කළේ. එම සංශෝධන ඇතුළත් නව කැබිනට් පත්‍රිකාව ලබන 7 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා තෙක් බඩේරිඟු ආනයනය සීමා කර ඇති බවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසා සිටියා. ඒ හේතුවෙන් පසුගිය 21 වනදා සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇනහිට ඇති අතර ලබන 7 වනදායින් පසු බඩේරිඟු ආනයනය ආරම්භ කිරීමත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.